ආයිබුවන් කියලා ආදරෙන් පිළිගන්න ඔයාලා හැමෝම. ඔන්න අදත් වැඩි වැඩ නැති රසම රස පැණි බේරෙන රෙසිපි එකක් අරන් ආවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ගොඩක් අය මේක හදන්න දන්නවා. දන්නේ නැති අයටයි හදන්න ගිහින් වැරදුන අයටයි පුළුවන් මේ වීඩියෝ එක බලලා හරියටම හදාගන්න. කැරමල් පුඩින් එකක් හදනකොට අපි මුලින්ම කැරමල් එක හදා ගන්න ඕනේ. මම භාජනයක් ලිප උඩින් තියලා සීනි මේස හැඳි 3ක් දා ගන්නවා. ඊළඟට වතුරත් මේස හැඳි 3ක් දා ගන්න. ලිපේ ගින්දර අඩුවෙන් තියාගෙන සීනි ටික බ්‍රවුන් පාටට එනකොට අපි පුඩින් එක හදාගන්න ට්‍රේ එකේ අඩියට දාගන්න. ඊළඟට මම මෙතන අරන් තියනවා කිරි මිලිලීටර් 700ක් ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන් පිටි කිරි ගන්නත් පුළුවන්. කිරි එකටම සීනි මේස හැඳි 7ක් දාගන්න. වැනිලා මේස හැන්දකුත් දාලා සීනි හොඳට දිය වෙනකම් කලවම් කරගන්න. ඊළඟට ටිකක් ඉඩ තියෙන භාජනයකට බිත්තර 7ක් මම කඩලා දාගෙන තියෙනවා. ඔයාලට මම මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. බිත්තර එකකට කිරි මිලිලීටර් 100යි සීනි මේස හැඳි 1යි කියලා මතක තියාගත්තා නම් ඔයාලට කැමති බිත්තර ප්‍රමාණයකින් හදාගන්න පුළුවන්. දැන් මේ බිත්තරවල කහ මදයයි සුදු මදයයි දෙකම එකට මිශ්‍ර වෙන විදිහට හෙමින් ගසා ගන්න. අපි ඔම්ලට් එකක් හදනවා වගේ පෙන එනකන් හයියෙන් ගසා ගන්න එපා. කහ මදේ සුදු මදේ එකට මිශ්‍ර වුණාම ඇති. දැන් අපි කලින් හදාගත්ත කිරි මිශ්‍රණය මේකට එකතු කරන ගමන් හොඳට මිශ්‍ර කරගන්න. ඊළඟට කැරමල් දාගත්ත ට්‍රේ එකට පෙරා ගන්න. දිය වෙච්ච නැති බිත්තර සුදු මද කෑලි තියෙනවා නම් ස්ටේනර් එකේ ඉතුරු වෙනවා. දැන් මේ කැරමල් පුඩින් එක අපිට oven එකට දාගන්නත් පුළුවන්, ප්‍රෙෂර් කුකර් එකේ හදාගන්නත් පුළුවන්, ස්ටීමර් එකේ හදාගන්නත් පුළුවන්. oven එකට දාගන්නවා නම් අඟල් භාගයක් විතර උණු වතුර දාගත්ත ට්‍රේ එකක තියලා දාගන්න. අද මම හැමෝටම හදාගන්න පහසු විදිහට ස්ටීමර් එකේ හදලා පෙන්නන්නම්. ට්‍රේ එක ඇතුළට වාෂ්පය යන්නේ නැති වෙන්න ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න. ඊළඟට හරියටම පැය භාගයක් හුමාලෙන් තඹ ගන්න. බිත්තර 3කින් 4කින් වගේ හදා ගන්නවා නම් විනාඩි 20ක් විතර ස්ටීම් කරගත්තම ඇති. මං හරියටම පැය භාගයකින් එළියට ගත්තා. ඊළඟට මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න ඕනේ. ඊට වඩා තියාගත්තට කමක් නැහැ. අඩුම පැයක්වත් තියන්න ඕනේ. ඔන්න පැයකට පස්සේ මම ෆ්‍රිජ් එකෙන් අරන් ආවා. වටේ පොඩ්ඩක් බුරුල් කරලා අනිත් පැත්ත හරවගමු. ඔන්න බලන්න හරිම ලස්සනයි. ලස්සන වගේම තමයි මේකේ රස. මතක තියාගන්න බිත්තර එකට කිරි මිලිලීටර් 100යි සීනි මේස හැඳි 1යි කියලා. ඔයාලට වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්.
ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.